හරි යාළුවනේ අපි එහෙනම් නිරව් account එකක් හදන විදිය හරියටම බලමු. පොඩ්ඩක් මගේ voice එක අවුල් මට මේ අසනීප තත්ත්වයක් හින්දා මේ තියෙන්නේ මගේ WhatsApp group එක. ඒකේ මේ තියෙනවා මේ අපේ description එකේ දාලා link එක. ඒකෙන් එන්නත් පුළුවන්. ඔයාලට මේ YouTube වීඩියෝ එකේ comment section එකේ description එකේ දාලා තියෙනවා. ඒ link එක open කරාම මේ වගේ තැනකට එනවා. මෙතන ශ්‍රී ලංකා කියලා දාලා ඔයාලා ඉස්සරහට යන්න ඕනේ. රතු පාට next button එක ඔබලා කොහොම යනකොට ඔයාලට sign up වෙන්න තියෙනවා email එකක්. ඔයාලට පුළුවන් phone එකේ තියෙන email එකකින් sign up වෙන්න. නැත්නම් ඔතනින් email කියන තැනට email එක ගාලා sign up වෙන්න පුළුවන්. මම නම් Google වලින් තමයි recommend කරන්නේ. ඒක ඔයාලටත් ලේසි. ආයෙ වෙන කට්ටියට ගන්නත් එහෙම අමාරු වෙන්නේ. ඊට පස්සේ මෙතන continue button එක දෙන්න. continue එක දුන්නාට පස්සේ මෙහෙම ටිකක් load වෙනවා. load වෙලා ඔයාව මේ වගේ interface එකකට අරන් එනවා. Direv app එක. ඔයාලා Direv website එකේ ගන්න app එක පස්සේ ගන්න අවුලක් නැහැ ඒක. ඔබ load වෙනවා. load වුණාට පස්සේ මේ වගේ තැනකට එනවා. ඔයාලා මෙතන ශ්‍රී ලංකා කියන එක දෙන්න. ඔතන නැත්තම් සර්ච් කරලා ශ්‍රී ලංකා කියන එක දෙන්න. ඊට පස්සේ load වෙනවා. load වෙලා මේ වගේ දැනකට එනවා. ඔයාලා complete my profile කියන එක යන්න. ඒ ගියාට පස්සේ උඩම තියෙනවා US dollar කියලා. අන්න ඒක ටික් එක දාලා ඔයාලා password එක දාගන්න. password එක දෙන්නේ ඔතන තියෙන්නේ first name එක. first name එක දීලා යට ඔයාලා second name එක දෙන්න. දෙන්නත් දුන්නාට පස්සේ පල්ලෙහා බෙදලා රතු පාට බටන් එකක් next කරන්න ඉස්සරහට යන්න. ඒක ඔයගොල්ලෝ මතක ඇතුව identity තිබ්බ විදිහටම නම දෙන්න. සමහරගේ වාස්කම පස්සේ කියනවනේ ඒ විදිහටම දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන birthday එක දාගන්න. එකටම දිනේ ඊට පස්සේ මාසේ ඊට පස්සේ අවුරුද්ද. මම හිතන්නේ මට මේ account එක හදාගන්න බැරි මොකද මම කලින් account එක හදලා තියෙනවා මගේ නමින්. ඔව් බෑ. ඒකින්ද අප්ඩේට් ගිහලා ඔයාලා හරි විස්තර දාන්න. ඒ කියන්නේ නෑ දැන් ඔයාලා account එකක් හදලා තියෙනවනම් ওই නමින් දැන් ඔයාලා හදන්න යන නමින් ඒකෙන් හදන්න බෑ. අලුත් account එකක් හදන්න එක්කෝ ගෙදර එක්කෙනෙක්ගේ ID එක ඉල්ලගෙන එහෙම තමයි හදන්නේ. දැන් මම මගේ මල්ලිගේ නම දීලා යනවා ඉස්සරහට. මොකද මගේ නමේ හදලා තියෙන්නේ බා. එහෙනම් මල්ලිගේ නම දීලා යනකොට අනිවාර්යෙන් identity එක තියෙන විදිහටම ඕනේ. next දෙන්න. ඊට පස්සේ එයාගේ birthday එක දාන්න තියෙනවා. ඔයාලා පෙන්නන්න විතරක් මේ වැරදි එකක් දාන්නේ. ඔබ දානවා. ඔයාලා අනිවාර්යෙන් හරි විතර විතරක් දෙන්න identity එක තියෙන විදිහට. නැත්නම් account එක verify කරද්දී ඔයාලට අමාරු වෙනවා. දීලා යනකොට ඉස්සරහට හරි identity විදිය දුන්නට පස්සේ next කොහොමද next එක දුන්නට පස්සේ ඔයාලට phone number එකක් add කරන්න වෙනවා. ඔයාලගේ phone number එකක් දෙන්න. දැන් උතන ඔයාලා කලින් පාවිච්චි කරපු phone number එකක් දුන්නොත් ඒක reject වෙනවා account එක. ඔයාලා අලුත් එකක් දෙන්න ඕනේ. ඒක දීලා දෙස්තුට උඩ additional එක දෙන්න. ඒක දීලා ඊට පස්සේ ඔතනින් personal කියන එකට ටික් එක දාලා ඊට පස්සේ ඔය වගේ තැනකට එනවා. ඔතන උඩ ශ්‍රී ලංකා කියන දාගන්න. ඔයාලට tax number එකක් නැතුව ඇති. ශ්‍රී ලංකාවේ සමහර අයට tax number එකක් තියෙනවා. ඒක උඩ ටච් කරාට පස්සේ අතන රතු පාට බටන් එක ඔන් වෙනවා. ඊට පස්සේ ඒක ඔබන්න. ඊට පස්සේ ඔයාලගේ address එක, city එක, postal code එක, district එක වගේ දාන්න තියෙන ඔතන ඒ ටික දාගන්න. ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා මම හිතනවා. ඒක පෙන්නන්නේ නැහැ මම වීඩියෝ එක දිග්ග ඇත්තේ හින්දා. ඊට පස්සේ next කරනවා. next කරලා ඔයාලා මෙතන tick mark තුනට දාලා create account දෙන්න. ඊට පස්සේ account එක හරි ඔයාලගේ account එක හදලා ඉවරයි. ඔයාලට ඉස්සරහට verification එක කරගන්න ඕනේ. MT5 එකට add කරගන්න ඕනේ. ඔය ටික තමයි තියෙන්නේ. මම ඔයාලට ඒක ඊළඟ වීඩියෝ එකකින් කියලා දෙන්නම්. සුබ දවසක්.